අයිබෝවන් අමුතු ඇකඩෙමි අපේ අල්ටිමේට් ගෝල්ඩන් පොකට් ඇන් SMC සිස්ටම් කියන මේ ඉන්ඩිකේට එකේ අපි අලුත් වර්සන් එකක් අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මේ අප්ඩේට් වර්සන් එකේ ඔයාට මොනවද අප්ඩේට් කරේ කියන විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ. ඉතින් දැන් මීට කලින් මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්ඩිකේටර් එක බයි කරන අයට අපි ඒ ෆුල් වීඩියෝ එක දෙනවා මේ ඉන්ඩිකේටර් එකෙන් මොනවද වෙන්නේ, ඒ වගේම අපේ ඇඩ්වර්ටයිස්මන්ට් වල මේ ඉන්ඩිකේටර් එක ගැන ඔයාලට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ ඔයාලට පෙන්වන්න යන්නේ දැන් අපි ඉන්ඩිකේටර් එක ටිකක් තව වෙනස් කරලා, එහෙම නැත්නම් තව ඇඩ්වාන්ස් කරලා, තව ඔයාලට ගොඩක් කන්ෆර්මේෂන් බලන්න පුළුවන් විදිහට සහ තව මේකේ තිබ්බ එක අඩුපාඩු ගැටලු ඒ වගේ දේවල් විසඳලා තවත් ලස්සන විදිහට මේ ඉන්ඩිකේටර් එක හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඔන්න ඔය අප්ඩේට් ටික දැන් මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මම ඔයාලට මීට කලින් වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යෙන් තියෙන නිසා මුල ඉඳන්ම හඳුන්වා දෙන්න යන්නේ නැහැ. මොකද ඒකෙන් ඔයාලට සම්පූර්ණ විස්තර කිරීම බලා ගන්න පුළුවන්. එතකොට අලුතෙන් අප්ඩේට් කරේ මොනවද කියන එක විතරක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම්. හරි, අපි මුලින්ම ආපහු සැරයක් මම ඔයාලට මතක් කරන්නම් මේ ඉන්ඩිකේටර් එක කොහොමද chart එකට ඇඩ් කරගන්නේ කියන එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හරිම සරලයි. ඉන්ඩිකේටර්ස් ඇඩ් කරගන්න මෙන්න මේ සෙක්ෂන් එකට යන්න. එතන ඔයාලට තියෙනවා invite only කියලා එකක්. ඉතින් එතන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ultimate golden pocket and SMC system කියලා අපේ ඉන්ඩිකේටර් එකේ නම තියෙනවා. ඉතින් මේක එක සැරයක් ක්ලික් කරපු ගමන් මේ ඉන්ඩිකේටර් එක chart එකට ඇඩ් වෙනවා. ඉතින් ඒක හරි සරලයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් මේ ඉන්ඩිකේටර් එකේ settings panel එක open කරගන්න. එතකොට මේ settings වලට ගියාම දැන් අපි අලුතෙන් අප්ඩේට් කරලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩිස්ප්ලේ මෝඩ් කියලා එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ මෝඩ් එකෙන් අපි හදලා තියෙනවා ඇත්තටම මේකේ PC version එකක් සහ mobile version එකක් කියන දෙකක්. ඒ කියන්නේ කම්පියුටර් එකට පේන විදිහ සහ ඒ වගේම මේකේ මොබයිල් එකට පේන විදිහ කියලා අපි දෙකක් හදලා තියෙනවා. ඉතින් එහෙම හදන්න හේතුව තමයි අපි PC එකේ බලනකොට අපිට මේකේ full සම්පූර්ණම දේවල් ටික අපිට පේනවට ගැටලුවක් නැහැ. මොකද අපිට ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. හැබැයි අපි මොබයිල් ෆෝන් එකට එනකොට මේ හැම දෙයක්ම එකවර පේන්න ගත්තොත් හරි කරදරයි අපිට ඩිස්ප්ලේ එක පොඩි නිසා. ඉතින් ඒ නිසා දැන් මේ අපි ඉන්නේ PC මෝඩ් එකේ. මම නිකන් මේක මොබයිල් මෝඩ් එකට දාලා පෙන්නන්නම්. මෙතන මොබයිල් කියන එකට දාලා ඕකේ කරන්න. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් නැතුව මොබයිල් ෆෝන් එකක් යූස් කරන කට්ටිය මේක මොබයිල් එකට දාගන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ පැත්තේ තිබ්බ පැනල් එක අයින් වුණා. ඒ වගේම තමයි මෙන්න මේ පැත්තේ අර ට්‍රෙන්ඩ් එක පෙන්වන එකත් අර ටිකක් ලොකුවට තිබ්බ එක ඒක පොඩි වෙලා අර ස්ක්‍රීන් එකේ වැඩි ඉඩක් එන විදියට හැදෙනවා. ඉතින් ඔන්න ඔය විදියට පාවිච්චි කරන්න මොබයිල් ෆෝන් එකෙන් වැඩ කරන කට්ටිය. හරි, දැන් අපි ඉන්නේ PC එකේ නිසා මම මේක අහපව් දා ගන්නම් PC මෝඩ් එකට. එතකොට ඔයාලට ෆුල්ම වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ පහළ තියෙන ඕනම සෙටින් එකක් ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඒක ඔයාලට මං හිතන්නේ අලුතින් විස්තර කරන්න ඕනේ. ඔයාලට මේ settings කියවලා බලලා Tamanට customize කරගන්න ඕන නම් ඒ දේවල් ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. හරි, අපි දැන් මේක ඕකේ කරගමු. හරි, ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන panel එක මේකේ අපි මෙතන සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වන දේවල් ටික මම පෙන්නන්නම්. අර කලින් දේවල් වලට වඩා අලුතින් අප්ඩේට් කරපේවා විතරයි මම මේ වෙලාවේ කියන්නේ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට මෙතන limit order එකක් set වෙලාද, එහෙම නැත්නම් ඒකේ TP1 hit වෙලාද, නැත්නම් SL hit වෙලාද, ඒ status එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අලුතෙන් ඔයාලට ගත්තොත් මේ 15 minute එකේ අලුත් sell limit එකක් මෙතන පෙන්නනවා. මේ entry කියලා පෙන්නන්නේ. එතකොට ඒක නිසා තමයි limit order set කියලා පෙන්නන්නේ. ඊට පස්සේ ඒ order එක මොකක්ද direction එක ඔයාලට බලා ගන්න පුළුවන්. sell එකක් තමයි ගන්න තියෙන්නේ. ඒ වගේම entry point එක, ඊට පස්සේ stop loss එක සහ TP 3ක් වෙනකන් මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ RR එකක් ඕන නම් තියන්නේ කොයි විදිහට කියන එකත් මෙතන පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාලට win rate එකක් සහ signal strength කියලා එකක් පෙන්නනවා. ඉතින් මේ signal strength එක අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ අර කලින් වගේම තමයි අන්තිම trade CA history එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන අවසානට liquidity කියලා එකක් පෙන්නනවා. මම ඒකත් ඔයාලට තව ටිකක් ඉස්සරහට විස්තර කරන්න. ඉතින් ওই ටික තමයි panel එකේ update වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ වම් පැත්තේ ගත්තොත් එහෙම අර trend එක පෙන්වන panel එකේ අපි අලුත් update එකක් නැහැ. ඔයාලට සාමාන්‍ය විදිහම තමයි අර mobile version එකට දාගත්තට පස්සේ ඒකේ size එක අඩු වෙලා ඔයාලට පොඩ්ඩක් වැඩි ඉඩකඩක් හැදෙනවා. ඒක තමයි අලුත් update එකේ තියෙන්නේ. ඊට පස්සේ අලුත් update එකේ තියෙන ඊළඟ දේ තමයි ඔයාලට පේනවා මෙන්න මේ අපි දැන් මේ Fibonacci retracement tool එක පාවිච්චි කරලානේ මේ අපි limit order එක හදාගන්නේ.
ඉතින් මේ ලිමිට් ඕඩර් එක දැන් කලින්ට වඩා ඔයාලට ටිකක් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පේනවා entry TP 1 2 3 මේ ටික ඔයාලට ලස්සන කලර්ස් වලින් සහ ලස්සන ඩිසයින් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට ටිකක් පැහැදිලිව ලස්සනට අර ඇහැට ලස්සන විදිහට සහ හොඳට සුපැහැදිලි විදිහට ලස්සන කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේකෙම entry එකක් අපි active වෙන විදිහ පොඩ්ඩක් නිකන් replay කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් 15 minute chart එකේ තමයි අපි මේ වෙනකොට ඉන්නේ. මෙතන බයි එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. ඉතින් ඒකේ TP1 සහ TP2 හිට් වෙලා තියෙනවා මේ කලින් බයි එක. ඉතින් අපි පොඩ්ඩක් රීප්ලේ කරලා බලමු මේක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. මම මෙන්න මේ හරියෙන් විතර වගේ chart එක රීප්ලේ එකක් ඔයාලට දැන් දාලා පෙන්නන්නම්. හරි. දැන් මම chart එක රීප්ලේ කරගන්නම් ටිකක් වේගය අඩු කරලා අපි බලන් ඉමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ වෙනකොට ඔයාලට පේනවා limit entry එකක් තියෙනවා බයි එකක් 4361 අපි දැන් බලමු ඒ එන්ට්‍රිය කොයි විදිහටද වැඩ කරන්නේ. එහෙම නැත්නම් අපිට වෙන එන්ට්‍රි එකක් ඇක්ටිව් වෙනවද මොකක්ද වෙන්න යන්නේ කියන එක අපි බලාගෙන ඉමු. දැන් ඔයාලට පේනවා මාකට් එක ටික ටික පල්ලෙහාට එනවා. දැන් ඔයාලට පේනවා ඒ ලිමිට් ඕඩර් එක ඔන්න ඇක්ටිව් වුණා. ඒ කියන්නේ බයි එක ඇක්ටිව් වුණා. මේ 4361.969 කියන එන්ට්‍රි එක ඇක්ටිව් වුණා. ඉතින් එන්ට්‍රි එක ඇක්ටිව් වෙලා ඔයාලට පේනවා මාකට් එක ටිකක් පල්ලෙහාට යනවා. හැබැයි අපේ ස්ටොප් ලොස් වෙද වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මාකට් එක ඉස්සරහට යනවා. ඊට පස්සේ TP1 එක හිට් වෙනවා. ඊට පස්සේ ඔයාලට තවත් ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් TP2 එකත් හිට් වෙනවා. ඉතින් ඔය මම ඔයාලට පෙන්නුවේ පොඩි එක්සාම්පල් එකක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේකේ අර මේ ලිමිට් ඕඩර් එක ගොඩාක් කලින් තමයි පෙන්වන්නේ. නිසා අර buy now sell now වගේ පෙන්වන එන්ට්‍රි එකක් නෙවෙයි. ඒ වගේම තමයි මේකේ දැන් අලුතින් ඔයාලට අර ස්කල්පින් කරන්නත් වෙනම එකක් හදලා තියෙනවා. ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා TP2 එකත් හිට් වුණා. හරි මම මේක වෙලා යන නිසා මේ රීප්ලේ එක නවත්තන්නම්. ඒ වගේම අපි අලුතෙන් අප්ඩේට් කරපු තව දෙයක් තමයි ඔයාලට පේනවා දැන් ස්කල්පින් කරන කට්ටිය ඉන්නවනේ. ඔය ස්කල්පින් කරන කට්ටියට අපි දැන් කෙලින්ම buy sell කියලා, ඒ කියන්නේ buy now sell now කියලා සිග්නල් එකකුත් දැන් මේකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ තමයි දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන buy කියලා එකක් වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඒක අර ඇත්තටම කිව්වොත් කර මුලින්ම වැටිලා තියෙනවා. මේ buy එකේ මුලටම වැටිලා තියෙනවා. එතකොට ඔයාලට මේ විදිහට buy සහ sell විදිහට වැටෙනවා. දැන් මේ වෙලාවේ නම් sell සිග්නල් මොකුත් නැහැ. buy පැත්තට තමයි තියෙන්නේ. මොකද මාකට් එකේ up trend එකක් සෑහෙන වෙලාවක් යනකම් තිබිලා තියෙන නිසා. එතකොට ඔයාලට පුළුවන් මෙතන trend panel එකේ trend එක බලලා trend එක පැත්තට ඔයාලට වැටෙන buy හෝ sell තියෙනවා නම් ඒකක් වැටුණ ගමන් ඔයාලට ඒක ස්කල්පින් එකක් විදිහට ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකුත්ම අපි මාකට් එක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේ buy හරි sell හරි ඩිස්ප්ලේ වුණාට පස්සේ ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒතකොට ඒක තමයි ඊළඟ ක්‍රමය. ඊළඟ දේ තමයි මේක අපි තව දෙයක් අප්ඩේට් කරා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඔයාලට පේනවා BSL කියලා එකක් තියෙනවා. මේ BSL කියන එකේ අදහස තමයි buy side liquidity කියන එක. ඒ වගේම මේක SSL කියලත් පල්ලෙහෙන් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ sell side liquidity කියන එක. ඒකේ අදහස තමයි liquidity area කියලා කියන්නේ. ඉතින් liquidity areas එහෙම නැත්නම් liquidity point එකක් liquidity තියෙන්නේ කොහෙද කියන එක market එකේ ඔයාලට පෙන්වනවා. දැන් ඔයාලට ඒ කියන්නේ මෙතන BSL කියලා තියෙනවා. ඒකේ අදහස තමයි මෙතන liquidities තියෙනවා කියන එක. එතකොට අපි දන්නවා liquidity තියෙනවා නම් මේ liquidity ටික ගන්න market එක කොයි හෝ මොහොතක එනවා. ඒ කියන්නේ නැවත මෙන්න මේ point එකට එන්න පුළුවන්. එතකොට අපි කියනවා liquidity hunt කියලා. ඉතින් ඒ වගේ liquidity එකක් hunt වුණාම ඒ කියන්නේ මේ වගේ liquidity තියෙන හැදිච්ච තැනකට market එක ඇවිල්ලා ඒ liquidity ටික ගත්තට පස්සේ මෙන්න මේ විදිහට BSL sweep කියලා පෙන්නනවා. ඒ වගේම තමයි මේක පහළ පැත්තට SSL කියලා තමයි වැටෙන්නේ. sell side liquidity මේ පැත්තට buy side liquidity. ওই විදිහට liquidity point එකත් මේකේ පෙන්නනවා. එතකොට ඔයාලා මතක් තියාගන්න දැන් මේකේ මේ මම liquidity point කියලා අදහස් කරා. ඉතින් මේවා මොනවද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒවා මම මෙතන පැහැදිලි කරන්නේ නැහැ. මොකද මෙතන ඇවිල්ලා මේ ඉන්ඩිකේටර් එකේ අලුත් ඉතින් අපි අප්ඩේට් කරපු දේවල් ටික විතරයි ඔයාලට පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලට මීට අමතරව දේවල් දැනගන්න ඕන නම් ඒ කියන්නේ මේ කියන මේ liquidity areas කියන්නේ මොනවද? ඊට පස්සේ මේ Fibonacci කියන tool එක කියන්නේ මොකක්ද? ඉතින් ඔය වගේ දේවල් මොනවද කියලා දැනගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන් ඔයාලට ඉගෙන ගන්න වෙනවා. ඉතින් අපි ඔයාලා දන්නවා ඉගෙන ගන්නත් අපි ගාව පහසුකම් තියෙනවා. මොකද අපි අමුතු academy. එතකොට අපි academy එකක් විදිහට අපේ courses කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට ඒවා follow කරලා මේවා වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් තමයි ඉන්ඩිකේටර් එකේ අපි අප්ඩේට් විදිහට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට අමතරව කලින් තිබ්බ හැම දෙයක්ම තියෙනවා. මාකට් ස්ට්‍රක්චර් එක පෙන්නනවා. ඊට පස්සේ support and resistance පෙන්නනවා. ඊට පස්සේ fair value gap පෙන්නනවා. key levels තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මේ විදිහටම තියෙනවා. අර අප්ඩේට් කරපු දේවල් ටික තමයි ඔයාලට මේ
මම අරන් ආවේ. ඉතින් ඊට අමතරව ඔයාලට තව ඉස්සරහට අප්ඩේට් එකක් එනවා. මේකේ මේ පෙන්නන සිග්නල්, ඒ කියන්නේ මේ බයි සෙල් කියලා වැටෙන විදිහට පෙන්නන සිග්නල් සහ මෙන්න මේ ලිමිට් ඕඩර්ස් වලින් එන සිග්නල් එක ඔයාලට වෙනම Telegram group එකකට automatically වැටෙන්නත් සිස්ටම් එකක් මේ වෙලාවේ හදමින් පවතිනවා. ඉතින් ඒකත් ඔයාලට ඉස්සරහට රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই ටික තමයි අපේ අලුත් ඉන්ඩිකේටර් එකේ අලුත් අප්ඩේට් එක විදිහට ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් මේ අප්ඩේට් එකත් ඔයාලා අරගෙන බලන්න. ඒ කියන්නේ ඔයාලා දැනටමත් ඉන්ඩිකේටර් එක අරන් ඉන්නවා නම් ඔයාලට මේ අප්ඩේට් එක automaticallyම එනවා. හරි. ඉතින් අපි ආරාධනා කරනවා අමුතු ඇකඩමිත් එක්ක එකතු වෙලා මේ අලුත් ඉන්ඩිකේටර් එක අරගෙන ඔයාලා ටිකක් පාවිච්චි කරලා බලන්න ඔයාලගේ ට්‍රේඩින් ජර්නි එකට මේ කොයි විදිහටද උදව්වක් වෙන්නේ කියන එක. හරි. එහෙනම් අපි තවත් මොන හරි අප්ඩේට් එකක් ආවොත් මේ විදිහට දැනුම් දෙන්නම්. ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.